ක්ලෝඩියස් ටොලමි. කතා කරමු ඔහු ගැන මේ වීඩියෝ එක තුලින්. ක්‍රිස්තුපූර්ව 150 දී පමණ ඊජිප්තුවේ හර්මි නම් නගරයේ උපත ලැබූ ටොලමි තාරකා විද්‍යාවේ නියමුවා ලෙස හඳුන්වනු ලබනවා. ටොලමි ශ්‍රී ලාංකික අපට ඉතා හුරුපුරුදු නමක්. ඒ ඔහු විසින් නිර්මාණය කර ඇති ලංකා සිතියම නිසාය. ටොලමි තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පුස්තකාලය පරිහරණය කරනු ලැබුවා. සුප්‍රසිද්ධ ගණිතමය එකතුව ද මැථමැටිකල් කලෙක්ෂන් නම් වෙළුම් 13ක් සහිත මහා කෘතියේ නිර්මාතෘවරයා වන්නේද ටොලමිය. වසර දහස් ගණනක් පුරා මෙම කෘතියට ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. මෙම කෘතිය අදද තාරකා ශාස්ත්‍රය පිළිබඳ මහා බයිබලය ලෙස සැලකෙනවා. ටොලමි බොහෝ විට රාත්‍රිය ගත කළේ අහස දෙස බලමින්ය. ඔහු හිපාකස්ගේ තාරකා ලැයිස්තුවට තවත් තාරකා 172ක් එක් කරන්නට සමත් වුණා. මේ අනුව ටොලමි විසින් සකසන ලද තාරකා ලැයිස්තුවේ මුළු තාරකා ගණන 1022ක්ය. ටොලමි හඳුනාගත් තාරකා මණ්ඩල ගණන 48ක්ය. එදා එම තාරකා මණ්ඩලවලට ටොලමි විසින් යෙදූ නම් අදද ඒ අයුරින්ම භාවිතා වෙනවා. මහ වලසා, පර්සියස්, සෙපී, කැසියෝපියා, ඉනියස් ඉන් කිහිපයකි. ටොලමි විශ්වය ගැන දැරුවේ ඇරිස්ටෝටල්ගේ මතයට සමාන මතයකි. ඒ අනුව ඔහු විසින් භූ කේන්ද්‍රවාදය ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් කියවෙන්නේ පෘථිවිය කේන්ද්‍ර කොටගෙන හිරුසඳු වෘත්තාකාර මඟක ගමන් කරන බවයි. මෙම මතය වර්තමානයේ පිළි නොගත්තත් එම යුගයේදී එය පිළිගැනීමට ලක් වුණා. තාරකා මණ්ඩල නාමාවලිය සකස් කිරීම ටොලමි අතින් සිදු වූ ඉතා වැදගත් මෙහෙයකි. එය හඳුන්වනු ලැබුවේ ඇල්මේගස් නමිනි. අදද රාශි 12 සඳහා අප විසින් යොදා ගන්නා බොහොමයක් නම් ටොලමි විසින් යොදනු ලැබූ ඒවායි. තරුවල පවතින දීප්තිය අනුව ටොලමි විසින් ආකාශයේ තරු කාණ්ඩ 6කට වර්ග කරනු ලැබුවේය. වඩාත්ම දීප්තියෙන් අපට පෙනෙන තරු අංක 1 යටතටද ඊට වඩා දීප්තියෙන් අඩු තරු අංක 2 යටතටද ගැනුණේය. ඊටත් වඩා දීප්තියෙන් අඩු තරු අංක 3, 4, 5, 6 යටතටද ගැනුණේය. ටොලමි විසින් රචිත ද මැථමැටිකල් කලෙක්ෂන් නම් කෘතියේ 3 වැනි වෙළුමෙන් කියවුනේ හිරුගේ චලිතය සහ මහ පොළොවේ පිහිටීම ගැනය. 4 සහ 5 යන වෙළුම්වල සඳ පිළිබඳව සඳහන් වෙනවා. එමෙන්ම සූර්යග්‍රහණය සහ චන්ද්‍රග්‍රහණය පිළිබඳව 6 වන වෙළුමේ සඳහන් වූ අතර 7 වන සහ 8 වන වෙළුම් වෙන්කොට තිබුණේ තරු පිළිබඳ විස්තරවලටය. ඉතිරි වෙළුම් 5 වෙන්කර තිබුණේ ග්‍රහලෝක පිළිබඳ න්‍යායන් සඳහායි. එසේම ටොලමි විසින් රචිත ඇතලෙම්මා නැමැති ග්‍රන්ථයේ හිරු තැටියක් නිර්මාණය කිරීමේ සෙවණැල්ල සඳහා එය සැකසිය යුතු කෝණය පිළිබඳව විස්තර ඇතුළත් කර තිබේ. ලෝකයේ මුල්ම සිතියම නිර්මාණය කරනු ලැබුවේත් ටොලමි විසිනි. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරන්න.